ලංකාවේ ඉන්න ගොඩක් අයගේ ආසාවක් තමයි තමන්ටම කියලා ඩ්‍රෝන් එකක් මිලදී ගන්න එක. අද වෙළඳ පොලේ විවිධ තැන්වල විවිධ මාදිලියේ ඩ්‍රෝන් යානා මිලදී ගන්න පුළුවන්. නමුත් අපි කැමති විදියට ඩ්‍රෝන් යානාවක් මිලදී ගත්තත් අපිට ඕන විදියට ඒවා ගුවන්ගත කරන්න නම් බෑ. ලංකාවේ ඩ්‍රෝන් යානා සම්බන්ධව නියාමනය කරන්නේ සිවිල් ගුවන් සේවා අධිකාරිය. ඉතින් සිවිල් ගුවන් සේවා අධිකාරිය 2026 වසර සඳහා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ඩ්‍රෝන යානා සම්බන්ධ රෙගුලාසි පිළිබඳව දැනුවත් වීම ඉතා වැදගත්. ලංකාවේ තියෙන විවිධ වර්ගයේ ඩ්‍රෝන යානා මොනවද? ඒ අතරින් සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි කළ යුතු ඩ්‍රෝන වර්ග මොනවද? මේ පිළිබඳව අපි සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්කැල්ල මහතාගෙන් කරුණු විමසා සිටියා. ඔහු දැක්වූ මේ අදහස් ඩ්‍රෝන යානා ගැන උනන්දුවක් දක්වන ඔබ සැමටම ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඩ්‍රෝන යානා නියාමනය කරන්න ඔබතුමාලා අපි දන්නවා ලංකාවට අසිරිය කරන කෝල්කෝ සහ දෙන්න පොඩි ගොඩාක් ඩ්‍රෝන යානා ගේන. ඒකලත් අපි අඳුරේ අරගෙන ගොඩක් අමාරු වැඩන මේ කීකවල යම් වෙනසක් ඉදිරි කරන්න බලාපොරොත්තුවක් වෙනවා. ඔව් ඔබ සඳහන් කරපු ප්‍රශ්නය අනුව ඇත්තටම සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ ඩ්‍රෝන යානා නියාමනයක් සිදු කරනවා. ඇත්ත වශයෙන්ම ගත්තොත් මෙහි කොටස් දෙකක් තියෙනවා. අපි කියන UAS and AM unmanned aerial systems and advanced air mobility. ඒ කියන්නේ පුද්ගලයන් ගෙන යන ඩ්‍රෝන් යානා සහ පුද්ගලයන් රහිතව. අපි කියන්නේ ඔය වීඩියෝ කරන වීඩියෝ දර්ශන ලබා ගන්න වෙන ආකාරයෙන් මල් ලියන ඒ වගේ ඒරියල් වර්ක්ස් වගේ කරන තියෙනවා. ඒ වගේම ෆිල්මින් කරන. ඉතින් මේ ශ්‍රේෂ්ඨය තමයි ඊළඟ මේ සිවිල් ගුවන් සේවා ශ්‍රේෂ්ඨයේ ඊළඟ පියවර. අපි අනාගතයේදී මේ අපි කතා කරන කන්වෙන්ෂනල් ෆ්ලයින් වලට අමතරව ඉස්සරහා මේ අනාගතයේ ඇවිල්ලා මේ ඩ්‍රෝන් යානා. ඒ සඳහා අපි සිවිල් ගුවන් සේවා අධිකාරිය හැටියට අපි IS-53 අපි ඒක විධිමත් ස්ට්‍රීම්ලයින් කරන්න විද්‍යාත්මක ක්‍රියාත්මක කිරීමට අපි රෙගුලාසි අඳුරලා දීලා තියෙනවා. අපි මේ වසරේ සිට ඒක ක්‍රියාත්මක කිරීමට නියමිතයි. අපි මේ කලින් අඳුරලා දුන්නේ වසර දෙකකට කලින්. ඉතින් මේ මගින් නියාමනය කිරීමට අවසන් කරනවා. අත් වශයෙන්ම කිව්වොත් මෙහි කොටස් වර්ග කිහිපයක් තියෙනවා. ග්‍රෑම් 250 සිට කිලෝග්‍රෑම් 25 දක්වා කොටස. ඊට පල්ලෙහාට වෙන ඔය කියන ටොයිස් කියන වර්ගය අපි සෙල්ලම් බඩු ගණයට වැටෙන ඒවා නියාමනය කරන්න අපි යන්නේ නැහැ. මොකද සිවිල් ගුවන් සේවා අධිකාරිය ග්‍රෑම් 250ක් සහ ඔහු කමර්ෂල් පර්පස් වලට යූස් කරනවා නම් තමයි අපි මේ නියාමන කටයුතු රෙජිස්ටර් කරන්න අවශ්‍ය ඕනම කෙනෙක්ට. ඉතින් ඒ සඳහා කිසිම ගැටලුවක් නැහැ. ඔවුන් ඒවා ඉම්පෝට් කරනවා වුණත් ඒට වෙනම රෙගුලාසි තියෙනවා. ඉම්පෝට් එක්ස්පෝට් සහ කස්ටම්ස් ආයතනේ ඒවට අනුකූලව කරන්න පුළුවන්. අපි නමුත් අපි රෙගුලාසි නිකුත් කරලා තියෙනවා. මොකද ආරක්ෂාව පිළිබඳ ගැටලු මතුවන නිසා. ඉතින් ඒ සඳහා මේ නියාමනයේ කටයුතු කරන්න අපේ රෙගුලාසි අනුව අපි වැඩ කටයුතු කරගෙන යනවා. ඩ්‍රෝන යානා ලියාපදිංචිය සහ ඒවා ගුවන්ගත කිරීමට අවසර ලබා ගැනීම ඇතුළු සියලු විස්තර සිවිල් ගුවන් සේවා අධිකාරියේ වෙබ් අඩවිය මගින් දැනගන්න පුළුවන්.